ආයිබෝන් වණක්කම් අස්සලාමු අලයිකුම් යාළුවනේ ඉනි ඔන්න අදත් අපි මරක්කලයා YouTube channel එකට ඕගොල්ලන්ව ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අපි මේ පහුගිය වීඩියෝ වල කතා කරගෙන හිටියා මේ ඉස්ලාම් දහම මේ දික්කසාදය පිළිබඳ මොකද්ද කියන්නේ? කොහොමද මේ දික්කසාදයක් සිද්ධ වෙන්නේ ඉස්ලාම් දහම ඇතුලේ කියලා. ඉතින් අපි අද පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුණා යාළුවනේ මේ ඉස්ලාම් දහමේ මේ දික්කසාදේ කාන්තාවන්ට කොයි වගේ වැදගත්කමක් දෙනවද කියලා. ඒකෙදි මේ විශේෂයෙන් කියන්නට ඕන එක දෙයක් තමයි මේ කාන්තාවකට පුළුවන් තමන්ගේ සැමියා ගැන විශ්වාසයක් නැත්නම් ඒ කියන්නේ තමන්ගේ සැමියා තමන්ට ආරක්ෂාව දෙනවා මදි කියලා හිතනවා නම් තමන්ගේ සැමියා කෙරෙහි ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් නැත්නම් එහෙමත් නැත්නම් තමන්ගේ සැමියා මේ පහර දීමකට ලක් කරනවා කියන ගහනවා නම් පහර දෙනවා නම් එහෙමත් නැත්නම් ඔහුගේ මව්පියා නැත්නම් සහෝදර සහෝදරයන් නැත්නම් යාළුවන් කියන දේවල් අහගෙන ඇවිල්ලා තමන්ට අවමාන කරනවා තමන්ට අපහාස කරනවා තමන්ට මේ කෙනෙහිලිකම් කරනවා මෙන්න මේ වගේ දේවල්. එහෙමත් නැත්නම් තමන්ගේ ස්වාමියා මේ යම්කිසි අපරාධයකට සම්බන්ධයි. ඒ කියන්නේ හොරෙක්, එහෙම නැත්නම් බේබද්දෙක් නෑ, එහෙම නැත්නම් මිනිමරුවෙක් මෙන්න මේ වගේ, එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය ජාවාරම් කරන මෙන්න මේ වගේ නීති විරෝධී දේවල් කරන, එහෙමත් නැත්නම් මේ මිනිමරුම් වගේ දේවල් වලට සම්බන්ධ, එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්, නැත්නම් මේ අයත සම්බන්ධකම් පවත්වන කෙනෙක් මෙන්න මේ වගේ යම්කිසි හෝ චෝදනාවක් තියෙනවා සැමියාට විරුද්ධව තියෙනවා නම් බිරිඳට පුළුවන් ඉස්ලාම් දහම අනුව ඇයට මේ දික්කසාදය ඉල්ලුම් කරන්න. එතකොට මෙතනදී යාළුවනේ දැන් පිරිමියෙකු දික්කසාදයක් ඉල්ලලා මේ පැමිණිල්ලක් ඉදිරිපත් කරනවටත් වඩා යම්කිසි වෙනසක් තියෙනවා මේ කාන්තාවක් දික්කසාදය ඉල්ලද්දී. ඒකෙදි දැන් සාමාන්‍ය පිරිමියෙක් දික්කසාදයක් ඉල්ලනකොට විශේෂයෙන්ම ඒක ඒ සඳහා සාක්ෂිය ඉදිරිපත් කරන්න ඕනේ. ඒ සාක්ෂි සත්‍ය වෙන්නට ඕනේ. ඒ සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන සාක්ෂි සත්‍ය වෙන්නට ඕනේ. ඒවා පිළිගත හැකි ඔප්පු කරන්න පුළුවන් වෙන්නට ඕනේ. නමුත් කාන්තාවගේ පැත්තේ මේක පොඩ්ඩක් ලිහිල් කරලා තියෙනවා. කාන්තාවකට පුළුවන් දැන් මම අර කලින් කිව්වා වගේ තමන්ගේ සැමියා තමන්ට සලකන්නේ නැත්නම් තමන්ගේ සැමියා ගැන විශ්වාසයක් නැහැ. නැත්නම් මෙන්න මේ වගේ අපරාධ වලට සම්බන්ධයි. මෙන්න මේ වගේ මොකක් හරි හේතුවක් තියෙනවා නම් මේ පිළිබඳව පැමිණිලි කරලා ඇයට දික්කසාද වෙන්නට පුළුවන්. හැබැයි අර සුළු දේවල් වලට අර මම කලින් වීඩියෝ වල කිව්වා වගේ සුළු වැරදි වලට මේ දික්කසාදය සාමාන්‍යයෙන් මේ ඉස්ලාම් ධර්ම පිළිගන්නේ නැහැ. ඒ සරල උදාහරණයක් විදිහට කිව්වා නම් මේ සාමාන්‍ය සැමියා සමහර වෙලාවට ස්වයං පුරුෂයා රැකියාවෙන් ලැබෙන ආදායම සමහරට මදි වෙන්න පුළුවන්. ඒක පොඩි ආදායමක් ලබන අන්න ඒ වගේ පවුලක ජීවත් වෙන්නට පුළුවන්. එතකොට සැමියාගේ ආදායම් මාර්ගය මදි. මේක නිසා තමන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්නට බෑ. මෙන්න මේ වගේ පොඩි දේවල්. නැත්තම් මේ උදේට නැගිටිනකොට තේක හදලා නැහැ. මෙන්න මේ වගේ නැත්තම් තමන් ඉල්ලපු දේ තමන් ඉල්ලුවේ රුපියල් 10000ක වගේ වටින සාරියක් නමුත් ගෙන දුන්නේ රුපියල් 3000ක වගේ සාරියක්. මෙන්න මේ වගේ සුළු දේවල් සඳහා මේ දික්කසාද වීම මේ ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැහැ කොහෙත්ම. අර වගේ මහා පරිමාණය තමන්ට විශ්වාසයක් නැහැ නැත්නම් මේ වගේ මහා පරිමාණයේ දේවල් වෙනවා. එහෙමත් නැත්නම් තමන්ගේ සැමියා හරිම බීමත් එහෙමත් නැත්නම් මේ මන්ද මානසිකත්වයකින් පෙළෙනවා. ඒ කියන්නේ දැන් මානසික රෝගයකින්, ඒ කියන්නේ සුව කළ නොහැකි මානසික රෝගයකින් පෙළෙනවා. මෙන්න මේ වගේ යම්කිසි අවස්ථාවකදී තරුණියට ඒ කියන්නේ කාන්තාවට දික්කසාද ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. මේකෙදි ඉස්ලාම් දහම කියන දෙයක් තමයි මේ කාන්තාව දික්කසාද ඉල්ලුවට පස්සේ ඇය ඉදිරිපත් කරන හේතුව ගැන හොයලා බලලා ඒ ගැන විමර්ශනය කරලා මේක ඇත්තක්ද කියලා හොයලා බලලා මේකෙදී අර ස්වාමි පුරුෂයා වැරදි නම් මේ කාන්තාවට දික්කසාදේ හිමි වෙනවා. මේක තමයි සාමාන්‍ය නීතිය සිද්ධ වෙන්නේ. නමුත් ඉස්ලාම් දහම කියන දෙයක් තමයි මේ කාන්තාව මෙන්න මෙහෙම මේ දික්කසාදේ සඳ ඉල්ලුම් කරොත් ඇය තබන යෝජනාව මේ චෝදනාව ඇය ස්වාමි පුරුෂයා සම්බන්ධයෙන් තබන චෝදනාව විමර්ශනය කරලා ස්වාමි පුරුෂයා වැරදි කරුණම් සාමාන්‍යයෙන් මේ දික්කසාදේ ලබා දෙනවා. හැබැයි මෙතනදී ඉස්ලාම් දහම කියන දෙයක් තමයි මේ කාන්තාව විසින් මේ දික්කසාදේ ඉල්ලුවා නම් ඇය කර චෝදනාව ඒ පැමිණිල්ල පුළුවන් තරම් ඉක්මනට විභාග කරලා ඒක අවසන් කරන්න කියන එක. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. අපි දන්න යාළුවනේ මේ සාමාන්‍ය විවාහ වුණ පිරිමි පුද්ගලයෙකුට තවත් විවාහයක් කරගන්නට වයසක් බලපාන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕනම වයසකදී ඔහුට විවාහ වෙන්නට පුළුවන් පිරිමි පාර්ශවයට. නමුත් කාන්තාවට ඒ වාසනාව හිමි වෙන්නේ නැහැ. ඕනම ආගමක ඒ වාසනාව හිමි වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි දැන් කාන්තාව වයසට ගියාට පස්සේ කාන්තාවගේ ලස්සන අඩු වුණාට පස්සේ ඇගේ සුන්දරත්වය අඩු වුණාට පස්සේ ඇයට තවත් විවාහයක් කරගන්නට බෑ. දෙවෙනි විවාහය පළවෙනි විවාහය කොහොම වෙතත් දික්කසාදයෙන් පස්සේ තවත් විවාහයක් කරගන්නට අමාරුයි. මේක නිසා තමයි මේ ධර්ම කියන්නේ කාන්තාවක් විසින් මේ
දික්කසාද ඉල්ලුම් කරා නම් ඒ ඇය ඉදිරිපත් කරන චෝදනාවල් ගැන විමර්ශනය කරලා ඒවා ඇත්තද නැත්තද හොයලා බලලා පිරිමි පාර්ශ්වයේ පැත්තේ වැරද්දක් තියෙනවනම් මේ දික්කසාද ලබා දෙන්න හැබැයි ටිකක් ඉක්මන් කරන්නට කියලා. මේක මේ ඉස්ලාම් දහම දැඩිව කියන දෙයක් තමයි. දැන් උදාහරණයක් විදිහට කිව්වනම් අවුරුදු 25 කාන්තාවක් දික්කසාද නඩුවක් දානවා. ඒතර අවුරුදු 25ක් කියන්නේ අය හොඳම තරුණ අවධිය. එතකොට මේ දික්කසාදය නඩුව අපි අවුරුදු 40 35 වෙන කාන්තාවට අවුරුදු 35 වෙනකන් අවුරුදු 10ක් ඇදගෙන යනවා. ඒතර අවුරුදු 25 හිටපු කාන්තාව නෙවෙයි අවුරුදු 35 ඉන්නේ. ඇය වයස ගිහිල්ලා, ඇගේ පෙනුම අඩු වෙලා, ඇගේ වටිනාකම අඩු වෙලා. එතකොට ඇයට ඒ වෙලාවේදී විවාහ වෙන්න ටිකක් අමාරුයි. මෙන්න මේක මම සරල උදාහරණයක් විදිහට ඔයගලන්ට පැහැදිලි කරේ. එතකොට ඒක නිසා තමයි ඉස්ලාම් දහම කියන්නේ කාන්තාවගේ දික්කසාද ඉල්ලුමේදී පුළුවන් තරම් ඉක්මනට ඇයට ඇය සාධාරණ නම් ඇගේ ඉල්ලීම සාධාරණ නම් විතරක් අසාධාරණ ඉල්ලීමක් පෙන්නලා දික්කසාද වෙන්න යනවා නම් ඇයට දරුවන් ඉන්නවා නම් ඒ දරුවා ගැන හිතන්නට ඕනේ. ස්වාමි පුරුෂයා හොඳ එක්කෙනෙක් නම් එතන මේ ප්‍රශ්නයක් නැත්නම් ඒක ගැන හිතන්න ඕනේ. ඒ වෙලාවේ ඉස්ලාම් ධර්ම කියන්නේ පුළුවන් තරම් ඒගොල්ලන්ව සමගි කරවන්න කියලා. මොකද දරුවන් වෙනුවෙන් අනිත් එක ස්වාමියා වෙනුවෙන් ඒ පවුල වෙනුවෙන් පවුල් සංස්ථාව රැක ගැනීම සඳහා මේ පුළුවන් තරම් මේ එකමුතු කරන්න. නමුත් හේතුව බිරිඳ විසින් ඉදිරිපත් කරන හේතුව සාධාරණ නම් අර මං කිව්වා වගේ වහාම පුළුවන් තරම් ඉක්මනට ඒක විසඳලා ඉවර කරලා ඇයට ඒ දික්කසාදේ ලබා දෙන්න ඕනේ. මේ සැමියාගෙන් අයින් වෙන්නට අවස්ථාව ලබා දෙන්නට ඕනේ. මේක ඉස්ලාම් දහම දැඩිව කියන දෙයක්. ඒකට ප්‍රධාන හේතුව තමයි මම අර කලින් කිව්ව හේතුව. මොකද ඇගේ වයස ගියොත් දැන් සාමාන්‍ය අවුරුදු 25 තරුණයක් නම් අවුරුදු 35 40 වුණාට පස්සේ ඇයට විවාහ වෙන්න අමාරු දෙවෙනි විවාහය. ඒක නිසා තමයි ඒ කාල සීමාව උඩරිම පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න කියන්නේ. ඒ වගේම ඒ කාන්තාවගේ තියෙන ලස්සන ඒ රූප ස්වභාවය මෙන්න මේ ඔක්කොම විනාශ වෙන්නට කලින් ඒ කාන්තාවට ඒ අයිතිවාසිකම ඇය සමහර විට ඇය තව විවාහයක් වෙනවා වෙන්නත් පුළුවන්. නැත්තම් විවාහ නොවි ඉන්නව වෙන්නටත් පුළුවන්. නමුත් ඉස්ලාම් දහම කියන යුතුයකම නම් ඇයට පුළුවන් තරම් ඉක්මනට මේ දික්කසාදය සඳහා අවශ්‍ය කටයුතු සලසලා දීලා ඇයව ඒ ප්‍රශ්නෙන් නිදහස් කළ යුතුයි කියන එක. ඊට පස්සේ මේ ස්වාමි පුරුෂයාට අනිවාර්යෙන් ඒ කාන්තාවට යම්කිසි මුදලක් ලබා දීමක් හෝ ඒ නඩත්තුවක් ලබා දීමක් අනිවාර්යෙන් සිද්ධ කරන්නට ඕනේ. ඇය නැවත විවාහ වෙන තුරු. එතකොට ඇය සාධාරණ හේතුවක් මත දික්කසාදේ ඉල්ලලා ස්වාමියාගෙන් වෙන් වුණාට පස්සේ ඇය කියනන මේ දරුවන්ව බාර ගන්නට බෑ කියලා ස්වාමියාට බෑ බල කරන්නට ඒ දරුවව අනිවාර්යෙන් ඔබ සන්තකේ තියාගන්නට ඕනේ කියලා. මොකද දරුවව ස්වාමියාගේ බාරයට ගැනීම අනිවාර්යයි. මොකද ඇගේ අනාගතය වෙනුවෙන්. ඒ කියන්නේ ඇය තව විවාහයක් වෙනවා නම් ඒ විවාහය වෙන පුද්ගලයා මේ දරුවන්ව එක්ක බාර ගන්නට ඒ තරුණියව ඒකාන්තව බාර ගන්නට කැමති නැත්නම් මේ කලින් සැමියට වගකීමක් තියෙනවා මේ දරුවන්ව තමන්ගේ බාරයට ගන්න. එහෙම නැතුව බිරිඳ මේ මට අයිතින එයා දික්කසාද කරලා ගියා. ඒක නිසා මටත් මේ බිරිඳත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මේ දරුවොත් එක්කත් සම්බන්ධයක් නැහැ කියලා ඒ සම්බන්ධතාවය බිඳ දාන්නට බෑ. හැබැයි ඇය දික්කසාදෙන් පස්සේ තවත් විවාහයක් කරගන්නට යනවා. ඒකෙදී මේ දරුවත් එක්ක මේ දරුවෝ තමන්ට හිමි දරුවන් ඇය සතුව ඇය සන්තකේ තියාගන්නවා. මොකද මේ තමන්ගේ ස්වාමියා විශ්වාස නැහැ. අර මං අර කලින් කිව්ව පෙරවැරදි මොකක් හරි හේතුවක් නිසා විශ්වාස නැහැ කියලා ඇය දරුවන්ව බාර ගන්නවා නම් ඒකට විරුද්ධව නැගී සිටිනටත් මේ ස්වාමි පුරුෂයාට අවසරයක් නැහැ. මොකද ඇය කැමැත්තෙන් බාර ගන්නවා නම් ඇයට ඒ දරුවා ලබා දීමේ අයිතිය තියෙනවා. හැබැයි මේ ශ්‍රී ලංකාවේ හැබැයි මේ ශරියා නීතියට අනුව ඒ වගේ කරාට මේ රටේ තියෙන නීතියටත් අවනත වීමක් සිද්ධ විය යුතුයි අනිවාර්යෙන්. එතකොට රටේ තියෙන නීතිය අනුව කිව්වොත් එහෙම ගරු අධිකරණය විසින් කිව්වොත් එහෙම නැහැ. බිරිඳ සතුව දරුවා හිටියට කලින් ස්වාමියාට මේ දරුවා බලන්න අවසරයක් තියෙනවා කියලා. හැබැයි එතරම්දී අපි ඉස්ලාම් දහම මොන දේ කිව්වත් අපි රටේ නීතියට ගරු කළ යුතු වෙනවා. ඒතකොට කාන්තාව අර වගේ නිදහස දුන්නට අර වගේ දරුවන් ඉන්න අවස්ථාවකදී ගරු අධිකරණය විසින් මෙන්න මේ වගේ නියෝගයක් කරොත් අනිවාර්යෙන් අපි මේ ඒකට හිස නමන්නට ඕනේ. ඒක ඉස්ලාම් දහම දැඩිව කියනවා. ඒක නබිනායකතුමත් කියලා තියෙනවා. ඕනම රටක ඔයගලන් ජීවත් වෙන රට අනුව එතන යම්කිසි නීතියක් පනවයි නම් ඒ නීතිය ඔබට යහපතක් වෙනුවෙන් පනවයි නම් ඒ නීතියට අවනත වීම ඔබ සතු යුතුකමක්. එතන තියෙන නායකත්වයට ගෞරව කිරීම, ඒ නායකත්වයට හිස නැමීම ඔබ සතු යුතුකමක් කියන එක පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඒක නිසා රටේ නීතියට අවනත වෙමින් නීතිය අනුව කටයුතු කළ යුතු අතර ඉස්ලාම් දහම අර දික්කසාද පිළිබඳව කාන්තාව සම්බන්ධයෙන් කියන්නේ පුළුවන් තරම් ඉක්මනට නඩුව විසඳලා ඇය නිවැරදි නම් ඇය සාධාරණ නම් පුළුවන් තරම් ඉක්මනට ඇයව නිදහස් කරන්නට කියලා.
මේකදී යාළුවනේ දැන් දික්කසාදය සම්බන්ධයෙන් කතා කරනකොට ඉස්ලාම් ධර්ම කොහොමද මේ කාන්තාවට මේ නිදහස දීලා තියෙන කියන එක උතම ඔයගොල්ලෝ මම හිතනවා පැහැදිලි වෙලා ඇති කියලා. මොකද අර එතනදී දික්කසාදේ වුණා දැන් කාන්තා පාර්ශවයේ දික්කසාදේ ඉල්ලදී එතනදිත් හිතන්නේ ඇය සාධාරණ නම් ඇයට තවත් අලුත් ජීවිතයක් ගත කරන්නට තවත් අලුත් ජීවිතයක් ආරම්භ කරන්නට අපි එයාට අවස්ථාව මූලිකත්වය දෙන්නට ඕනේ. පිරිමියා වැරදි නම් ඒ කාන්තාවට තමන්ගේ ජීවිතේ තවත් මාවතකට අලුත් මාවතකට හරවා ගන්නට අවස්ථාව ලබා දෙන්නට ඕනේ. මේක නිසා තමයි යාළුවනේ මේ කාන්තාවකගේ මේ දික්කසාදය සම්බන්ධයෙන් මෙන්න මේ වගේ තීරණයක් අරන් තියෙන්නේ. නමුත් යාළුවනේ පිරිමියෙක් දික්කසාදයක් ඉල්ලනවා නම් මේක ටිකක් ගැඹුරු විදිහට යනවා. මේ පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා යාළුවනේ. ඒ වගේම මේ සම්බන්ධව ඕගොල්ලන් දන්න අදහස් තියෙනවා නම් අපිට පහලින් කමෙන්ට් කරන්න, ඒ වගේම අපි ලයික් කරන්න, ෂෙයා කරන්න කියලා ඉල්ලමින් අපි අදට සමුගෙන යනවා. තවත් මේ වගේ දවසක හමු වීමේ බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දික්කසාද සම්බන්ධයෙන් පිරිමි පාර්ශවයට ඇති අයිතිවාසිකම් සහ වගකීම් මොනවද කියන එක. එහෙනම් යාළුවනේ සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට සමුගෙන යනවා මරක්කලෑ YouTube channel එක තුලින්.